මේ මාසේ 6 පළාත් පාලන ඡන්දය. මොකක් වෙයිද? ෂුවර්ද? රයිට්. ඒ කියන්නේ මේ මාසේ 6 වෙනිදා මේ පළාත් පාලන ආයතන සියල්ලංගෙම ජයග්‍රහණය ජාතික ජන බලවේගය අත්පත් කරගත යුතුයි අත්පත් කරගත. අපේ රටේ දේශපාලනයේ ඉතාමත් වැදගත් හැරවුමක් සිද්ධ වෙලා තිබෙනවා. පෞල් කීපයක් දිගු කාලයක් අපේ රට පාලනය කරා. ඒකේ ප්‍රතිඵල බවට පත් වුණේ කුමක්ද? මුළුමනින්ම කඩා වැටුණු රටක්, නීතියක් විනයක් නැති රටක්, හැම පැත්තෙම අසාර්ථක භාවයට පත්වෙච්ච රටක් ඒගොල්ලෝ හැදුවා. ජනතාව දීර්ඝ කාලයක් මාරුවෙන් මාරුවට ඒගොල්ලන්ට ඡන්ද දීලා ඒගොල්ලෝ දිහා බලාගෙන හිටියා. හැබැයි අනතුරු අවුරුදු 76කට පස්සේ මේ රටේ උතුරේ ජනතාවද, නැගෙනහිර ජනතාවද, දකුණේ ජනතාවද මේ සියලු ජනතාව එකතු වෙලා එක ආණ්ඩුවක් හැදුවා. ඒ තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. හැම දෙනාම එකතු වෙලා. ඒගොල්ලෝ අවුරුදු 76යි අපි දැනට මාස 6යි. හරිද? මෙන්න මේ මාස 6 ඇතුළත අපි ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන වැඩපිළිවෙල සකස් කරලා ක්‍රියාත්මක කරමින් තිබෙනවා. පළමු කොටම අපි සතුව තිබුණ අභියෝගය තමයි රටේ කුමන දේවත් කරන්න කලින් ආර්ථික ස්ථාවරභාවය හදන්න. මොකද රටක් ඉස්සරහට ගෙනියන්න ආර්ථික ස්ථාවරභාවය අතිශය වැදගත්. අපේ රටේ තිබුණ මීට අවුරුදු දෙකමාරකට කලින් ඉතාමත් අසාර්ථක ස්ථිර නොවන නිරන්තරයෙන් කඩාවැටීමට භාජනය වෙන ආර්ථිකයක්. ඔයාලට මතක ඇති නේද? නිදියනකොට ඩොලරේ යගේ එක අගයක්, නැගිටිනකොට තව අගයක්. මතකද? ඒ කියන්නේ මොකද්ද? ආර්ථික අස්ථාවරයි. බැංකු පොලිය අනුපාතිකය 30ට 35ට ගියා. ආර්ථික අස්ථාවරයි. උද්දමනය 70ට 80ට ගියා. ආර්ථික අස්ථාවරයි. අපේ රට ක්‍රියාත්මක වෙන විදේශ ව්‍යාපෘති සියල්ල දාලා ගියා. ආර්ථික අස්ථාවරයි. තෙල් නැති වුණා, ගෑස් නැති වුණා, ඩොලර් හිග වුණා. ආර්ථික විශාල අස්ථාවර භාවයක් නිර්මාණය වුණා. නිසා අපිට අනිත් සියල්ල කරන්න කලින් රටේ ආර්ථික ස්ථාවර භාවයට පත් කළ යුතුයි. අපි හිතනවා මේ වන විට සැලකිය යුතු ප්‍රමාණකින් අපේ රටේ ආර්ථික ස්ථාවර භාවයට ඇවිල්ලා තියෙනවා. බැංකු පොලිය අනුපාතිකය දිගු කාලයක් තිස්සේ 10 අනුපාතයට යටින් තියාගෙන ඉන්න අපි සමත් වෙලා තියෙනවා. ඩොලරේ දැන් එක දිගට මාස 6කට ආසන්න කාලයක් රුපියල් 300 මට්ටමේ තියාගෙන ඉන්න සමත් වී තිබෙනවා. ආර්ථික ස්ථාවරයි. උද්දමනය ඊටමත් අඩු වගේක තියාගන්න සමත් වී තිබෙනවා. ආර්ථික ස්ථාවරයි. දාලා ගියපු විදේශ ව්‍යාපෘති නැවත පටන් ගන්න ආරම්භ කරලා තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළ ව්‍යාපෘතිය දාලා ගියා. දැන් ආයෙ ජපන් රජය ඒක ආරම්භ කරන්න කටයුතු කරනවා. කඩවත මීරිගම අධිවේගී මාර්ගය හදමින් හිටියා. දාලා ගිය ආර්ථික වැටිච්ච නිසා නැවත හදන්න කටයුතු කරමින් තිබෙනවා. මේ ආකාරයෙන් ජපන් රජයේ ව්‍යාපෘති 11ක් දාලා ගියා. නැවතෙම ව්‍යාපෘති 11ම ආරම්භ කරන්න පටන් අරගෙන තිබෙනවා. ආර්ථික ස්ථාවරයි. චීන රජය අලුත් සහ පැරණි ව්‍යාපෘති 76ක් යලි ආරම්භ කරන්න තීරණය කරලා තිබෙනවා. ආර්ථික ස්ථාවරයි. ඉන්දියානු රජයේ ආධාර සහ ණය ආධාර මත යන ව්‍යාපෘති ගණනාවක් යලි ආරම්භ කරන්න පටන් අරන් තිබෙනවා. ආර්ථික ස්ථාවරයි. දිගු කාලයකට පස්සේ සාම්පූර් බලාගාරයේ වැඩ කටයුතු ආරම්භ කරනවා. සියඹලාණ්ඩු බලාගාරයක වැඩ කටයුතු ආරම්භ කරනවා. මන්නාරමේ සුළං විදුලි බලාගාරයක වැඩ කටයුතු ආරම්භ වෙනවා. රටේ ආර්ථිකයේ සැලකිත ප්‍රමාණික ස්ථාවර භාවයට ගෙනලා තිබෙනවා. අද කිසිවෙකුට ආර්ථිකය පිළිබඳ සැකයක් අස්ථාවර භාවයක් හදන්න බෑ. හදනවා නම් හදන්නේ ඒගොල්ලෝ විතරයි. අපේ ආණ්ඩුව ඇවිල්ලා කෙටි කාලෙකින් ඒගොල්ලෝ කිව්වා මොකද්ද? මාර්තු වෙනකොට වැටෙනවා කිව්වා. මතකද? ඊට පස්සේ දැන් මං අහගෙන කියනවා දෙසැම්බර් වෙනකොට වැටෙනවලු. වැටිලා ඉන්නේ ඒගොල්ලෝ. හතර ගාතින් වැටිලා දැන් බලාගෙන ඉන්න ආර්ථිකය වැටෙනවා. මතක තියාගන්න
ජාතික ජනබලවේගයේ මේ රටේ ආර්ථිකය හදන්නේ යලි 2021 22 වර්ගයේ තත්වයක් අපේ රටේ ඇති නොවන ආකාරයෙන් මේ ආර්ථික අපි ගොඩ ගන්න කරනවා. ආර්ථිකයක් ස්ථාවර වන පළමු දේ තමයි අපේ රට ගොඩනැගීම සඳහා දේශපාලන යාන්ත්‍රණ විතරක් ප්‍රමාණවත් නැහැ. ඊටම ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. මම උදාහරණයකට කිව්වොත් මේ අවුරුද්දේ අපි ප්‍රාග්ධන වියදම් වෙන් කරලා තියෙනවා රුපියල් බිලියන 1400ක්. රුපියල් කෝටි 100 ඒවා 1400. පාරවල් හදන්න, පාලම් හදන්න, ගොඩනැගිලි හදන්න, රාජ්‍ය ඉදිකිරීම කිරීම සඳහා අපි බිලියන 1400ක් වෙන් කරලා තියෙනවා. දැන් මොකද කරන්න ඕන? රාජ්‍ය යාන්ත්‍රණය සමත් වෙන්න ඕනකම තිබෙනවා. පාර තෝරගන්න ඕන. පාර ඇස්තමේන්තුව හදන්න ඕන. හොඳ ටෙන්ඩරයක් ඇඳවන්න ඕන. හර කෙනාට කොන්ත්‍රාත්තු ප්‍රදානය කරන්න ඕන. ඒ වැඩේ කරන්නේ දේශපාලකයෝ නෙවෙයි. ඒ වැඩේ කරන්නේ රාජ්‍ය යාන්ත්‍රණය. එනිසා අපේ රට ගොඩනගනවා නම් දියුණු වෙච්ච හැම රටක හා සමාන ලෙස අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් ඕන. අපේ රාජ්‍ය සේවය මුළුමනින්ම බිඳවට්ටලා තියෙනවා. විශාල පිරිසක් ඉන්න එක ඇත්ත. හැබැයි අවශ්‍ය තැන් වල කට්ටිය නැහැ. එනිසා අපි පළමු පියවර යලි අපේ රට ගොඩනගන්න රාජ්‍ය සේවයට විශාල කාර්යභාරයක් තිබෙනවා. මේ අබල දුබල වෙලා තියෙන රාජ්‍ය සේවය යලි ශක්තිමත් කර ගැනීම සඳහා රාජ්‍ය සේවයට 30000 කලුතෙන් බදවා ගන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කටයුතු කරනවා. 30000. മന്ത്രി පස්සේ ලියුම් ගන්න යන්න එපා. ඇමතිලාට පගා දෙන්න එපා. පත්තරේ දැන්වීම දානවා. ඇප්ලිකේෂන් එක දාන්න විභාගයට වාඩි වෙන්න වැඩිම ලකුණු ගන්න කෙනාට රස්සාව ලැබෙනවා. මේ කරන්නේ. මේ රාජ්‍ය සේවයේ ඊටමත් මැද ලේයර් එක මැද තට්ටුවක් තියෙනවා. හිගයක් ඇති වෙලා තිබෙනවා. නිසා පාරක් මනින්න කෙනෙක් නැහැ. ඇස්සමෙන්තු හදාගන්න කෙනෙක් නැහැ. විශාල ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. රට හදන්න මේ රාජ්‍ය සේවය යලි කෙලින් කරන්න ඕනකම තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවයට දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ විශාල හිගයක් තිබෙනවා. පොලිසියට ගියොත් දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිගයක් තියෙනවා. කච්චේරියට ගියොත් දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිගයක් තියෙනවා. අපි පොලිස් දෙපාර්තමේන්තුවේ විතරක් මේ අවුරුද්දේ 2000ක් බඳව ගන්න. මුළුමනින්ම අපි 10000ක් බඳව ගන්න සැලසුම් කරලා තිබෙනවා. මේ 2000න් අපි අඩුම උත්සාහ කරනවා 500ක්වත් දෙමළ කතා කරන දුවදරුවන් පොලිස් දෙපාර්තමේන්තුවට බැඳින්න ඕන. එයි එයාගේ පැමිණිල්ල දැම්මම දෙමළ භාෂාව තේරෙන පොලිස් මහත්තයෙක් ඉන්න ඕන. දෙමළ භාෂාවෙන් ලියා ගන්න පුළුවන් පොලිසිය මහත්තයෙක් ඉන්න ඕන. රාජ්‍ය සේවය එහෙමයි. ද රාජ්‍ය සේවය අපි පුරවනකොට කිසිදු භාෂා ભેදකින් තොරව හැම කෙනාටම තමගේ මව් භාෂාවෙන් රාජ්‍යත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ආකාරයේ ලෙස අපි මේ රාජ්‍ය සේවය ගොඩනගනවා. අපේ අපේක්ෂාව. ඒ විතරක් නෙවෙයි. අපේ රාජ්‍ය සේවය සමත් නැ දක්ෂ අය බඳව ගන්න. දක්ෂ අය එළියට යනවා. එයි සාධාරණ වැටුප්තලයක් රාජ්‍ය සේවයට තිබුණේ. අපි මොකද්ද කරේ? මෑත ඉතිහාසයේ මුළු ඉතිහාසයේ රාජ්‍ය සේවකයන්ට වැඩි කරන ලද වැඩිම වැටුප් ප්‍රමාණය වැඩි කරන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කටයුතු කරා. ශක්තිමත් රාජ්‍ය සේවයක් වුණා. 38000ක් ලැබපු ගුරුවරයෙක් හිටියනම් එයාගේ වැටුප 63000 දක්වා වැඩි වෙනවා. ආරම්භක වෛද්‍යවරයෙකුගේ වැටුප තිබුණ රුපියල් 54000ට ආසන්නව. ඒක 93000 දක්වා වැඩි වෙනවා. මොකද කරන්න ඕන? රාජ්‍ය සිටිතා දක්ෂ අය අපි උරා ගන්න ඕන. එහෙනම් හොඳ වැටුප් තලයක අපි පිහිටවන්න ඕන. අපි හොඳ වැටුප් තලයක පිහිටවීම සඳහා අපි කටයුතු කරලා තිබෙනවා. එතනින් නතර වෙන්නේ නැහැ. රාජ්‍ය සේවය මුළුමනින්ම දේශපාලනයේ ගිලගෙන තිබුණා. ඇමති, മന്ത്രി තමගේ ඥාතිකම්, තමගේ හිතවත්කම්, තමගේ පාක්ෂිකම් මත තමයි රස්ස දුන්නේ. දක්ෂ කෙනා නෙවෙයි, දුබල කෙනා, ගැළපෙන කෙනා නෙවෙයි, නොගැළපෙන කෙනා රාජ්‍ය සේවයටලා බිඳ වැටුණා. එම රටකට ඉස්සරහට යන්න බෑ. හැම පැත්තෙම ඊටම දියුණු රාජ්‍ය සේවයක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපි ගොඩනගන්න වැඩ කටයුතු කරනවා. කරන්න ඕන මේක. ඕනේ නැද්ද? රට හදන්න හොඳ රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපි මේ වැඩේ කරනවා.